මේ ගේම් එක මම ඩෙවලොප් කරන්නේ ඇත්තටම ප්‍රොම්ප්ට් 3කින්. මේ ගේම් එකේ මේ සම්පූර්ණ දේවල් ඔක්කොම එයා ඩෙවලොප් කරලා ඉවර කරන්න විනාඩි 15ක් විතර වගේ ගන්න ඇති. සම්පූර්ණ දේ ඔක්කොම ටික ප්‍රොම්ප්ට් 3කින් තමයි ෆිනිෂ් වෙන්නේ. ඕකෙම තව version එකක් තියෙනවා මෙතන. මේක තමයි මුලින්ම හදලා දුන්නේ. අර කලින් පෙන්නපු එක එයා ඊට පස්සේ මම එයාට කිව්වා දැන් අඩුපාඩු බලලා. ඒ කියන්නේ මේ ගේම් එක ප්ලේ කරන්න පුළුවන්ද කියන එක බලලා ඉවරලා මට රිසල්ට් එකක් දෙන්න කියලා. එහෙම දීපු එකක් තමයි මම කලින් ප්ලේ කරේ. එතකොට ওই ටික හැදෙන්න කලින් මම ප්ලේ හදාගත්ත ගේම් එක තමයි මෙන්න මෙයා. මේ ගේම් එක. මේ ගේම් එකත් එක්ක බලද්දී අර ගේම් එකේ ලොකු වෙනස්කමක් තියෙනවානේ. නමුත් මේ ගේම් එක තමයි ඇත්තටම ටිකක් වෙලාව අරගෙන මම මේ ස්ටෙප්ස් කීපයක් අරන් කරේ. ඕකේ ප්‍රශ්නේ උනේ දැන් මෙයාට මෙතන මම දැන් කියන්නේ මේකෙදි මම මුලින්ම ඇත්තටම අර ඉමේජ් ජෙන් H2 කියන එක ආවට පස්සේ මෙන්න මේ ස්ප්‍රයිට් එක. ඒ කියන්නේ මේ විදිහට කැරක්ටර් එකක් ගත්තට පස්සේ ඒ කැරක්ටර් එක දැන් මේ එහෙට මෙහෙට උඩ පනින ඒවා දුවන ඒවා වගේ දේවල් අපි ඕකේ අර අපි අර පොත්වල පෙරලා බලන ඉස්සර අන්න ඒ වගේ විදිහකට තමයි ඕක හදන්නේ. එතකොට මේ හතරම එකතු වුනහම තමයි අපිට අර විනාඩියක් ඇතුළත හරිය තප්පර ගානක් ඇතුළත එයා දුවනවා හරිය විදිනවා හරිය උඩ පනිනවා හරිය කියලා පෙන්වන්නේ. ඒක ඕකේ ස්ප්‍රයිට් එක. ඒතර මේකේ මේ වගේ ඇක්ෂන්ස් කීපයක් තියෙනවා. ඒතර ඔය ටික ඔක්කොම එකේ තමයි හැදුනේ. ඕකයි ඒ ගේම් එක කැතට ආවේ. එතකොට යාට අයිඩෙන්ටිෆයි කරගන්න බැරුණා. ඊට පස්සේ මම කරපු වැඩේ ඕක කැලි කීපයකට අරගෙන තමයි මෙතන හැදුවේ. මම ඒක හදපු වැඩේ එක්ස්ප්ලেইন කරන්න කලින් පොඩ්ඩක් මේ ගේම් ඩෙවලොප්මන්ට් ගැන කියලා එන්නම්. මේ තියෙන්නේ ගේම් එකක්. දැන් මේ ගේම් එකේ බලන්න මේ ගේම් එකේ ග්‍රැෆික්ස්. ලොකු ග්‍රැෆික්ස් නෑ. නමුත් මේකේ ඩවුන්ලෝඩ්ස් 10 මිලියන්. ඒතර මේ තියෙන්නේ තවත් ගේම් එකක්. මේ ගේම් එක වගේම ඕන තරම් ඔයගොල්ලෝ දැකලා ඇති. ඒ ගේම් එකේ ඩවුන්ලෝඩ්ස් 500 මිලියන්. ඒතර මේක නෙමෙයි මේ જાති ගේම් මිලියන ගානක ඩවුන්ලෝඩ්ස් තියෙනවා. ඒ જાතිම තව ගේම්ස් තියෙනවා. ඒවටත් මිලියන ගණන් ඩවුන්ලෝඩ්ස් තියෙනවා. ඒතර මේ ගේම් ඩෙවලොප් කරන එකේ මේ කොච්චර ඩවුන්ලෝඩ්ස් එනවද කියන එකේ මැජික් එක තියෙන්නේ ඇත්තරම මේ ඩෙවලොප් කරන්න යන කාලෙවත් අපි මොකෙන්ද ඩෙවලොප් කරේ කියන එකෙන්වත් නෙමෙයි. ඒ කියන්නේ කොච්චර ලොකු ටෙක්නොලොජි යූස් කරනවද ඒ වගේ නෙමෙයි මේක තියෙන්නේ. මේක ඇත්තරම තියෙන්නේ අපි කොහොමද මේ ගේම් එකේ ස්ටෝරි එක කියන්නේ කියන එකේ. දැන් ඔය ස්ටෝරි එක කියන එක ගැන ඉගෙන ගන්න අපිට තියෙන ලේසිම දේ තමයි මේවා ඩෙවලොප් කරන ඩෙවලොපර්ස්ලාගේ ස්ටෝරි අහන එක. ඒගොල්ලෝ එක හිතපු හැටිම ආන එක. දැන් ඔය ලොකු ගේම්ස් ඩෙවලොප් කරද්දී දැන් Far Cry එතකොට ඔය මේ මොනවද Cry Engine ලගේ ඩෙවලොප් කරන ගේම්ස් වගේ දේවල් වලට එනකොට එහෙම ලොකු ස්ටෝරි එකක් ඒගොල්ලෝ එක්ස්ප්ලেইন කරන්නේ අපිට ඒ ස්ටෝරි එක තේරෙනවා. නමුත් ඒච්චර ලොකු කම්ප්ලෙක්ස් ගේම් නෙමෙයි මම මේ කියන්නේ. මේ වගේ පොඩි සිම්පල් ප්ලැට්ෆෝම් ගේම්ස් හදන ඉන්ඩි ඩෙවලොපර්ස්ලා ඉන්නවා. ඒතර මේගොල්ලෝ ඒගොල්ලන්ගේ ස්ටෝරි එක ගැන එක්ස්ප්ලেইন කරනවා. ඒක ටියුටෝරියල් තියෙනවා. ඇත්තටම ගේම් එකේ අපිට ටෙක්නොලොජි එක ඉගෙන ගන්න ලොකු දේවල් ටිකක් මේ වෙනකොට නැහැ. ඒක ඔයගලන්ට මේ AI tools වලින් කරගන්න පුළුවන්. ඇන්ටි ග්‍රැවිටි එකට දුන්නාම හදන්නේ මෙන්න මෙයා මෙන්න මේක මම කලින් පාරකුත් ෂෙයා කරා. මෙයා ටිකක් හොඳට එක්ස්ප්ලেইন කරලා දෙනවා. ඉතින් මේ තියෙන්නේ තව ඒ වගේ රිසෝසස් කීපයක් මේ ගේම් මේ තියෙන රිස්ටෝරි එක. එතකොට ඒව හදපු හැටි ගැන කතාව. එතකොට මේ තියෙන්නේ දැන් කොහොමද මෙයා මේ ගේම් එකට හිතපු හැටි කියන්නේ කොයි Angry Bird වගේ ගේම්ස් කොහොමද පොපියුලර් වුනේ, Flappy Birds වගේ ගේම්ස් කොහොමද පොපියුලර් වුනේ කියන එකත් එක්ක මේක තේරුම් ගන්න. මේක තමයි ඇත්තටම ගේම් එක තියෙන්නේ. කියන්නේ ගේම් එක කොච්චර ඩවුන්ලෝඩ් කරනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ මෙතනින්. ඉතින් ඔයගලන්ට ගේම් ඩෙවලොප්මන්ට් වලට දැන් AI tool use කරලා ඔක කරන්න පුළුවන්. නමුත් ඊට වඩා ලේසි වෙන්න තව tools තියෙන ඕන තරම්. දැන් මේ build box කියන්නේ එහෙම එකක් ආයේ game dev කියලා එකක් තියෙනවා. වගේ තියෙනවා. මම build box එක තෝරගන්න හේතුව තමයි මම game development ගැන ඉගෙන ගන්නකොට මේගොල්ලන්ගේ tutorial set එකක් තිබ්බා. ඔය story telling ගැන කියන එක. අනිත් එක මේ වගේ game එකක් copy කරලා අරගෙන වෙනස් කරලා يعني මේ game එකම copy කරලා අරගන්නවා කියන්නේ මේකම one to one copy කරනවා නෙමෙයි. මේක story එක පොඩ්ඩක් වෙනස් කරලා තව කට්ටියකට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් වෙන්න හදන එක. ටෙම්පල් රන් එක තිබ්බා. ඊට පස්සේ ආව මොකද සබ් ඒ රන් එක. ඊට පස්සේ සබ් දැන් ටෙම්පල් රන් එකට වඩා අරකට වැඩිපුර ආවා. එහෙම තමයි ඉතින් ස්ටෝරීස් වෙනස් වෙනකොට ඉන්ටරෙස්ටිං එක වෙනස් වෙලා ඒක ටයිම් ටු ටයිම් වෙනස් වෙවි යනවා. ඒව ගැන කතා කරන එකක් තිබ්බා. ඒතර මේ තියෙන ස්ටෝරි ටෙලිං එක ගැන කතාව. ස්ටෝරි ටෙලිං කියන එකේ තමයි මේ ගේම් එකේ ඩෙවලොප්මන්ට් එක තියෙන්නේ. හරි. මම ඩෙවලොප්මන්ට් වලට එන්නම්ද මේක කොහොමද මේ ප්‍රොම්ප්ට් එකෙන් කරේ කියන එක. මේ ගේම් එකක් හදද්දි දැන් අපිට මේ ගේම් එකේ කැරක්ටර් එක මේ තියෙන්නේ එයා හිටගෙන ඉන්න වෙලාව නේ. හිටගෙන ඉන්න වෙලාව නිකන් ස්ටැටික් පින්තූරයක් නෙමෙයි උතන තියෙන්නේ. උතන නිකන් අර පොඩ්ඩක් උඩ පැන පැනවලින් නිකන් ජම්ප් වෙවි වගේ එහෙම ඉන්න පින්තූරයක් තියෙන්නේ. ඊට පස්සේ මේ තියෙන්නේ රන් කරන එක. ඒතර රන් කරන එකේ ඉමේජස් කීපයක් තියෙනවා. මේ තියෙන්නේ ජම්ප් කරන එක. ඒතර ওই ටිකත් එක්ක තමයි අපිට මෙතන පෙන්වන්නේ මේ අර මේ තියෙන්නේ යන එක. දැන් අර හිටගෙන නිකන් ඉන්නකොට පේනවනේ හිට මෙහෙට ළඟ යඹරනවා. අන්න ඒක. දැන් මේ ජම්ප් කරද්දී අර ඒකට අවශ්‍ය කරන දේවල් ටික තමයි මේ ස්ප්‍රයිට් එකේ හැදුවේ. කලින් එකේ මට අවුල වුණේ මේ ටික ඔක්කොම තනි එකේ හදාගත්තා. ඊට පස්සේ දෙවෙනියට හොඳට අර ලස්සන ටොපික් එක මම කරේ. ඔය දෙක කොටස් දෙකකට හැදුවා. එතකොට මේකේ තියෙනවා ඊට පස්සේ අපේ platform එකේ තියෙන ඕනේ tiles ටික තියෙනවා. ඊට පස්සේ ඒකේ moving special objects ටික තියෙනවා. environment එක තියෙනවා. දැන් environment එක කිව්වට පස්සේ මෙන්න මේ දේවල් ටික. මේ තියෙන මෙතන ගහක් එහෙම. මෙන්න මේවා. එතකොට දැන් obstacles කියන්නේ මෙයා යනකොට මේවා තිබ්බහම මෙයාව ආපහු පටන් ගන්න දැන් දෙනවා. එතකොට මේ device එනවා. ඒවා. ඒතර ඔය දේවල් ටික එකකට ගත්තා. ඊට පස්සේ මේ ඉන්නේ enemies ලා. දැන් මේගොල්ලෝ සමහර අය ඇවිදිනවා, සමහර අය නිකම් ඉන්නවා. ඔහොම ඉන්නවා. ඒතර ඔය ටික මම set දෙකකට ගත්තේ. මේ set දෙකකට අරගෙන ඉවරලා ඊට පස්සේ මම කෙලින්ම මෙයාට ගේම් එක හදන්න කිව්වා. ඔච්චරයි කිව්වේ. දැන් මේ ස්ටෙප් එක තියෙනවනේ. මෙන්න මෙතෙන්ට තමයි අර එන්නේ අර ස්ටෝරි එක ලස්සනට ඩෙවලොප් කරගෙන මෙන්න මෙයා මෙහෙමයි, මේ කැරක්ටර් එක මෙහෙමයි. මෙයාගේ ගතිගුණ මෙහෙමයි. මෙයා මේ දුවන්නේ මෙන්න මේ හින්දායි. දැන් Angry Bird එක ගත්තාම ඒකේ අර යන්න හේතුවක් තිබ්බා. අන්න ඒ වගේ අපි මෙතෙන්ට ස්ටෝරි ටෙලිං පාර්ට් එක එකතු කරගන්නවා. ඉතින් ඒක ක්‍රියේටිව් වැඩක්. ඔයගලන්ට ඒක වෙනම ඉගෙනගෙන මෙතෙන්ට ඇප්ලයි කරගන්න සිද්ධ වෙනවා.
ඉතින් ඒකත් හරියට ප්‍රොම්ප්ට් එක දුන්නොත් මෙයා ඕක ඩෙවලොප් කරනවා. ඉතින් අර ඩෙවලොප්මන්ට් එකේ නෙමෙයි දැන් තියෙන වැඩේ අර ස්ටෝරි ටෙලිං එක හදාගන්න එකේ. ඕකට තව පාවිච්චි කරන්න දැන් ඇඩ්වාන්ස් ගේම් එකක් ඩෙවලොප් කරනවා නම් අපිට පාවිච්චි කරන්න පුළුවන් එකක් තමයි Godot engine එක. ඒතර Unity එකත් සපෝට් කරනවා. මම Unity එක නම් සෑහෙන කාලෙකින් වැඩ කරලා නැහැ. මම Godot එකේ නම් පොඩි පොඩි සමහරලාට ගේම්ස් පොඩි පොඩි දේවල් ඩෙවලොප් කර තියෙන එකක්. ඒ නිසා මම මේක ගැන දන්නවා. මේකේ අප්ඩේට්ස් එකත් එක්ක මේක වැඩ ටික ලේසි. මේක පොඩි ප්ලැට්ෆෝම් එකක්. එමෙ ලොකුවට ග්‍රැෆික්ස් ගන්නෙත් නැහැ. නමුත් මේ Android application Android game එකක්, iOS game එකක්, web game එකක් හදලා රිලීස් කරන්න පුළුවන්. simple script language එකක් තියෙන Python වලට සමාන. මේකත් ඉතින් ඒ වගේ තමයි. ඉතින් ওই විදිහට තමයි game development එක තියෙන්නේ. අතරම ඔයගලන්ට මේකේ මේ prompt එක නම් ඉගෙනගෙන මේ copy කරලා paste කරලා තේරුමක් නැහැ. game එකක් කියන්නේ මොකද්ද? ඒවා publish කරන්නේ කොහොමද? ඒවට මොනවද අපිට තියෙන්න ඕන components elements මොනවද? මේක story කර අර කෙනෙක්ට enthusiasm වෙන විදිහට හදන්නේ කොහොමද වගේ දේවල් ටික තේරුම් අරගෙන ඔයගලන්ට පුළුවන් එතනින් එහාට ගිහිල්ලා මේකේ මේ ගේම් එක ඩෙවලොප් කරලා රිලීස් කරන්න. ඒව රිලීස් කරන ගේම්ස් තියෙනවා නම් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ඔයගලන්ට මොනවද ප්‍රශ්න තියෙනවා නම් මේ කියලා දීපු ස්ටෙප්ස් ටික සම්බන්ධව පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න.